හිතනවද ඔයාට ආදරය කරන්න කවුරුත්ම නෑ කියලා? හිතෙනවා නම් තුවල ගිහිල්ලා කණ්ණාඩි ඉස්සරහ හිටගන්න. ඔයාගේ ඇස් දෙකටම පෙනෙයි ඔයාට ආදරය කරන්න කෙනෙක් ඉන්නවා කියලා. ඔව්, මේ මතක් කරන්නේ එයා ගැන. ඒ කණ්ණාඩියෙන් පේන කෙනා තමයි ඔයාගේ ආදරය ලබන්න වඩාත්ම සුදුසු කෙනා. හැමෝටම ආදරය දෙන්න කලින් එයාට ආදරය දෙන්න. ඒ අය දන්නවද? එයා තමයි ඔයා ළඟ හැමදාම හිටිය කෙනා. සතුට, හිනාව, ජය සැප ළඟදී වගේම දුක, වේදනාව, කලකිරීම, පරාජයන් වලදීත් ඔයාව අත්හැරියේ නැත්තේ එයා. ඔයා ආදරේ කියලා හිතන් හිටපු අයත් ඔයාට අමාරුම දවස්වලදී කොන්දේසි දාලා සමහර විට ඔයාව තනි කරලා ගියත් එයා තමයි කොන්දේසි විරහිතව ඔයා ළඟ හිටියේ. බෑ මට බෑ, තවත් නම් බෑ කියලා අත්හරින්න හිතෙද්දිත් තව ටිකයි කියලා ඔයාට දිරිය දෙන්නේ එයා. ඔයාව වැඩියෙන්ම විශ්වාස කරන්නේ එයා. එයා ඔයාගේ උපරිම ආදරය ලබන්න 100%ක් සුදුසුයි. එයාට කියන්න මං ඔයාට ගොඩාක් ආදරේ කියලා. එයාට දෙන්න රෝස් මලක්. එයාව අගය කරවන්න පොඩි තෑග්ගක් අරන් දෙන්න. ඕ, ඔයා ඔයාටම තෑගි ගන්න. හොඳ කඩේකට ගිහිල්ලා රස කෑමක් ගන්න. ඔයාවම සතුටු කරන්න. එයාත් එක්ක මුහුදු වෙරළට යන්න. එයාව ලස්සන කරන්න. එයාගේ සැප දුක හොයලා බලන්න. ඔයා මෙච්චර කල් එයාගේ සැප දුක හොයලා බැලුවේ නැත්නම් එයාගෙන් අහන්න ඔයා හොඳින්ද කියලා. වෙන්න ඕනි මොනවාද කියලා. දවසේ පුංචි වෙලාවක් හරි එයාත් එක්ක නිදහසේ ඉන්න වෙන් කරගන්න. විශ්වාස නැද්ද? එහෙනම් කරලම බලන්නකෝ. ඔයා හැමෝටම ආකර්ෂණීය පුද්ගලයෙක් වෙනවා. හැම දෙයකටම වඩා පොඩ්ඩක් වැඩියෙන් ඔයා ඔයාටම ආදරය කරන්න. ඔයා ආදරය කරන්න ඉගෙන ගන්න ඕනි ඔයාගෙන්මයි. තමන්ට ආදරේ නැති කෙනෙක් තව කෙනෙක්ට ආදරණීය කෙනෙක් වෙන්නේ නැහැ. ඒ නිසා ජීවිතේ ආදරෙන් පුරව ගන්න. ඊට පස්සේ ඒ ආදරේ බෙදන්න.